මීන ලග්නයට 2025 දෙසැම්බර් 14න් පසු ග්‍රහමාරු විග්‍රහය. දෙසැම්බර් 14 2025න් පසු මීන ලග්නය හිමි ඔබගේ ජීවිතයට විශ්වයේ බලපෑම සුවිශේෂී ලෙස යොමුවීමට නියමිතයි. ග්‍රහ මණ්ඩලයේ ප්‍රබල ග්‍රහයන් වන ශනි, ගුරු, රාහු සහ කේතු යන අයගේ මාරුවීම් ඔබගේ ඉදිරි කාල පරිච්ඡේදය හැඩගස්වනු ඇත. මෙය අභියෝග, නව ආරම්භයන් සහ අධ්‍යාත්මික ප්‍රබෝධය මුසු වූ කාලයක් ලෙස පෙනී යයි. 1. දල විශ්ලේෂණය overview. දැනට ශනි ග්‍රහයා ඔබගේ ලග්නය වන මීන රාශියේ ගමන් කරමින් සිටී. මෙය ශනි ඒරාෂ්ටකයේ දෙවන වටයයි. මේ හේතුවෙන් ඔබගේ පෞරුෂය, සෞඛ්‍යය සහ පොදු ජීවිතය කෙරෙහි ඍජු බලපෑමක් ඇතිවේ. ගුරු ග්‍රහයා 2025 මේ මාසයේ සිට ඔබගේ සිව්වැන්න වන මිථුන රාශියේ ගමන් කරන අතර 2026 මේ මාසයේදී පස්වැන්න වන කටක රාශියට පිවිසීමට නියමිතයි. 2025 මේ මාසයේදී රාහු ග්‍රහයා ඔබගේ දෙවැන්න වන මේෂ රාශියටත් කේතු ග්‍රහයා අටවැන්න වන තුලා රාශියටත් පිවිස ඇත. මෙම ග්‍රහ පිහිටීම් මීන ලග්න හිමියන්ට ජීවිතයේ සෑම අංශයකටම පාහේ බලපානු ඇත. 2. ධනය හා මූල්‍ය wealth and finance. රාහු දෙවැන්නේ ගමන් කිරීම මූල්‍ය කටයුතුවලදී ඊට කල්පනාකාරී විය යුතු බවට සංඥා කරයි. අනපේක්ෂිත වියදම් හෝ හදිසි ධනලාභ මෙන්ම හදිසි ධනහානිද සිදුවිය හැකියි. විදේශීය මූලාශ්‍රවලින් මුදල් ලැබීමට ඉඩ ඇති නමුත් ඒවායේ ස්ථාවරත්වය අවිනිශ්චිත විය හැකියි. ශනි ලග්නයේ සිටීම ධනය ඉපයීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බවට ඉංගියකි. කෙසේ වෙතත් ගුරු සිව්වැන්නේ සිටීම නිවාස හෝ දේපල සම්බන්ධ ආයෝජන සඳහා සුබදායක විය හැකියි. එහෙත් ඕනෑම මූල්‍ය කටයුත්තකදී අවදානම් සහගත ක්‍රියාවලින් වැළකී සිටීම නුවණට හුරුය. 3. වෘත්තීය හා රැකියාව career and profession. ශනි ලග්නයේ ගමන් කිරීම ඔබගේ වෘත්තීය ජීවිතයට දැඩි කැපවීමක් සහ විනයක් අවශ්‍ය කරන කාලයකි. ඔබට නව වගකීම් පැවරීමට හෝ වෘත්තීය වෙනස්කම් සිදු කිරීමට සිදුවිය හැකියි. උසස්වීම් හෝ වැටුප් වර්ධක සඳහා බලාපොරොත්තු වන අයෙකුට යම් ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවිය හැක. කෙසේ වෙතත් ඔබගේ උත්සාහය සහ කැපවීම අනිවාර්යෙන්ම ප්‍රතිඵල ගෙන දෙනු ඇත. ගුරු සිව්වැන්නේ සිටීම නිවසේ සිට වැඩ කරන අයට හෝ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සිටින අයට සුබදායකය. 4. සෞඛ්‍යය health. ශනි ලග්නයේ ගමන් කිරීම ශරීරයට යම් පීඩා ගෙන දිය හැකිය. සන්ධි රෝග, අස්ථි සම්බන්ධ ගැටලු, දත් ආශ්‍රිත රෝග, තෙහෙට්ටුව සහ මානසික ආතතිය ඇතිවීමට ඉඩ ඇත. කේතු අටවැන්නේ සිටීම අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලු හෝ පැරණි රෝගාබාධ නැවත මතුවීමට හේතු විය හැකිය. අනතුරු පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. නිතිපතා ව්‍යායාම, යහපත් ආහාර රටාවක් සහ මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. 5. ප්‍රේමය හා පවුල love and family. ගුරු සිව්වැන්නේ සිටීම පවුල් ජීවිතයට යම් සාමයක් සහ සතුටක් ගෙන දෙයි. නිවාස අලුත් වැඩයාවන් හෝ අලුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථා උදා විය හැකිය. කෙසේ වෙතත් ශනි ලග්නයේ සිටීම හේතුවෙන් ඔබගේ පෞද්ගලික ජීවිතයේ යම් ස්වයම් කේන්ද්‍රවාදී බවක් හෝ ආත්මාර්ථකාමීත්වයක් ඇතිවිය හැක. කේතු අටවැන්නේ සිටීම විවාහ සම්බන්ධතාවලදී අවිශ්වාසය හෝ වැරදි වැටහීම් ඇති කිරීමට සමත්ය. සහකරු හෝ සහකාරිය සමග ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. 6. වැළකිය යුතු දේ precautions. අවදානම් සහිත මූල්‍ය ආයෝජනවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න.
අනුන්ගේ ආරවුල්වලට මැදිහත්වීමෙන් වලකින්න. තදබල තීරණ ගැනීමෙන් හෝ ආවේගශීලීව ක්‍රියා කිරීමෙන් වලකින්න. කුහකකම, ඊර්ෂ්‍යාව සහ අධික ආඩම්බරය දුරු කිරීමට උත්සාහ කරන්න. සෞඛ්‍ය ගැටලු නොසලකා හැරීමෙන් වලකින්න. 7. පිළියම් රෙමඩීස්. මෙම කාල සීමාවේ අහිතකර බලපෑම් අවම කර ගැනීමට සහ සුබවාදී ප්‍රතිඵල වැඩි කර ගැනීමට පහත සඳහන් පිළියම් අනුගමනය කිරීමෙන් ඔබට සහනයක් ලැබිය හැක. බෝධි පූජා. නිතිපතා බෝධි පූජා පැවැත්වීමෙන් සහ දෙවියන්ට පින් දීමෙන් ශනි ග්‍රහයාගේ අහිතකර බලපෑම් අවම කරගත හැක. දාන කටයුතු. දුප්පතුන්ට, අසරණයන්ට සහ වැඩිහිටියන්ට උපකාර කිරීම, විශේෂයෙන් සෙනසුරාදා දිනවල කළු තල දානයන් දීමෙන් ශනි සහ රාහුගේ පීඩා අඩුවේ. ගාථා සජ්ජායනා. තිසරණය, පිරිත් සූත්‍ර සහ අටවිසි පිරිත නිතිපතා සජ්ජායනා කිරීමෙන් මානසික සාමය හා ශක්තිය ලැබේ. සත්වදාන. බෝවන රෝගවලින් පෙළෙන සතුන්ට ආහාර සහ ජලය ලබා දීම. වැඩිහිටියන්ට සැලකීම. ඔබගේ දෙමාපියන්ට සහ පවුලේ වැඩිහිටියන්ට ගෞරවයෙන් හා ආදරයෙන් සැලකීම. භාවනා. මානසික ආතතිය අඩු කර ගැනීමට සහ ස්වයං පාලනය වර්ධනය කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කරන්න.